මගේ යාළුවෝ හැමෝටම මං හිතනවා ඕගොල්ලෝ හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අපි අද කොහෙද මේ යන්නේ? ඔයගොල්ලෝ දැනටවත් දන්නවා ඇති. ඉතින් පොඩි සෝලෝ ඩේට් එකක් තමයි මේ අද යන්න හදන්නේ. ඇත්තටම මේක ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා, සති දෙකක් විතර. හැබැයි මට වෙලාව හොයාගන්න අමාරු වුණා පොඩ්ඩක් මේක එඩිට් කරලා දාන්න. ඉතින් මම අද ගොඩක් දේවල් මේක කරන ගමන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් එක්ක. ස්පෙෂලි මේ සෝලෝ ඩේට් එක ගියේ ඇයි, කොහොමද ගියේ, කොහෙටද ගියේ, ඒ දේවල් එක්කම තව දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක්ම දැන් අපි රට ඉන්නකොට හරි කොහරි යනකොට හරි හැමෝම හිතන්නේ ගොඩක් වෙලාවට අපි ගොඩාක් එන්ජොයි කරන්න යනවා එහෙම කියලානේ. හැබැයි ඇත්තම කතාව කිව්වොත් මට මේ දවස්වල ගෙවෙන්නේ ටිකක් අමාරු දවස් ටිකක්. ඉතින් මට ඕන වුණා පොඩි නිවාඩුවක් ගන්න, මං වෙනුවෙන් දවසක් වෙන් කර ගන්න. ඉතින් ඒ වෙන් කරපු දවස තමයි මේ උන්ගොල්ලන්ට මම වීඩියෝ කරලා අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ මම එංගලන්තයට ඇවිල්ලා ගුරුවරයෙක් වෙන්න ඒකට අවශ්‍ය qualification එක එහෙම නැත්නම් QTS qualified teacher status කියන එක තමයි මේ දවස්වල ඒකට තමයි වැඩ කරගෙන යන්නේ. මගේ post graduate certificate in education කියන එකත් එක්ක තමයි ඒක එන්නේ. ඉතින් ඒකට මහන්සි වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒක ලේසි, හරිම ලේසි කියලා කිව්වොත් ඇත්තටම එහෙම නැහැ. අමාරුතෙන් එනවා. එතකොට හැම ඉස්කෝලයක්ම එක වගේ නෙවෙයි. එතකොට ඒවා වෙනස් වෙනකොට ටිකක් අපහසුයි. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළත මං හිතුවා මං වෙනුවෙන් දවසක් වෙන් කරගන්න ඕනේ කියලා. ඒක තමයි ලොකුම හේතුව මේ ගමන යන්න. ඉතින් මම පොඩි කාලේ ගොඩාක් පොත් කියවන්න ආස කෙනෙක්. ඒ පොත් කියවන්න ආස නිසාම මම මෙහාට පස්සේ යන්න ආසාවෙන් හිටපු තැනක් තමයි Sherlock Holmes Museum. නැත්නම් Sherlock Holmes කෞතුකාගාරය කියලා කියන්නේ. ඉතින් මගේ ප්ලෑන් එක තිබුණේ Sherlock Holmes කෞතුකාගාරයට ගිහිල්ලා. එතකොට තව එතන මෙහා පැත්තේ පාක් එකක් තියෙනවා. ඒ පාක් එකටත් ගිහිල්ලා ඊට පස්සේ මොනහරි හොඳට කාලා ඊට පස්සේ මියුසියම් එකට British National Museum එකටත් ගිහිල්ලා එන්න. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා. නමුත් මම එතනින් Sherlock Holmes Museum එකට ගියා. ඊට පස්සේ අපේ පාක් එකට ගියා. හැබැයි පාක් එකකින් එහාමට යන්න පුළුවන් වුණේ නැහැ. මම හේතුවක් කියන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම Sherlock Holmes Museum එකට මුලින්ම යන එක තමයි. ඉතින් ගොඩක් අපහසුවෙන් හිටපු දවසක් හිත කනස්සල්ලෙන්. එතකොට හිත අර ගැස්සෙන ගමන් අමාරුවෙන් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද එහෙම කියලා හිතුණු දවසක තමයි මේ වගේ සෝලෝ ඩේට් එකක් මම යන්න තීරණය කළේ. මේක මම මගේ ඔෆිෂියල් සෝලෝ ඩේට් එක නැත්නම් ඔෆිෂියලි ෆස්ට් සෝලෝ ඩේට් එක කියලා නම දාන්න තීරණය කළේ. සාමාන්‍යයෙන් මම මානසිකව පහළ තත්ත්වයක නම් ඉන්නේ. ගොඩක් වෙලාවට මම එක්ක මොනවා හරි හොඳ දෙයක් කාලා නැත්තම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අර හිත සංසුන් කරගන්න කටයුතු කරනවා මේ දවස්වල. ගොඩක්ම මම අලුතෙන් පුරුදුන දෙයක් තමයි ඉස්සර මගේ හීනයක් තිබුණු දෙයක්වත් තමයි. ඉතින් ඉස්කෝලේට යන ගමන් පාක් තියෙනවා එක යන අතර මග එහෙම. ඉතින් පාක් එක නතර වෙලා පොඩ්ඩක් අර වටපිටාවේ කොළපාටට මම ගොඩක් ආසයි. මම මේ වගේ රටකට එන්න ලොකු හේතුවක් තමයි මට ඒ කොළපාට බලන්න පුළුවන් වෙන එකත්. ඉතින් ඒ කොළපාට ගස් අර පාට ගස් ඒවා තියෙන ගමන් ඒවා බලන ගමන් ලොකුම දේ තමයි මෙහෙ පාක්කල ඉන්නවා මේ පොඩි සත්තු අර ලේන්නු ඉන්නවා. එතකොට පාත්තයෝ ඒ වගේ. ඉතින් ඒගොල්ලන්ව දකින්නකොටත් අර ඒගොල්ලෝ පැටවුයි කියනවා දකින්නකොටත් හරි මාසෙත් වෙනවා. ඉතින් මම ඉස්කෝලේට යන්න කලින් මොකද මගේ ප්‍රෝග්‍රෑම් එකේ
ලෙක්චර්ස් තියෙන හරි මඩු කාලයක් හරිටම කිව්වොත් සති 3ක් ලෙක්චර්ස් තියෙනවා. ඊට පස්සේ සති 13ක් ඉස්කෝලේක ප්ලේස්මන්ට් තියෙනවා. එහෙම තමයි සෙමස්ටර්ස් දෙකම ඕගනයිස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලේසි නැහැ. දවසම ඉස්කෝලේ ෆුල් ටයිම් වැඩ කරනවා වගේ තමයි. ඒකවල දැන් අපි ලංකාවෙන් ඉඳන් ඇවිල්ලා ඉතින් අපි සල්ලි හොයාගන්නත් ඕනනේ. ඒතකොට පාර්ට් ටයිම් විදිහට මම ටියුෂන් සෙන්ටර් එක වැඩ කරනවා. ඉතින් එතන GCSE ළමයිට ඉංග්‍රීසි උගන්වනවා. ඉතින් ඒවත් එක්ක මගේ අර මුළු අර දවසම තියෙන්නේ උගන්වන එක සහ ඉගෙන ගන්න එකත් එක්ක. ඉතින් ඔක්කොම අර මුලින් වෙහෙසෙන නිසා මට මගේ වෙහෙස එන්නෙම අර මුලේට ඒ නිසා ටිකක් අමාරුයි. හැබැයි මේ වගේ දෙයක් කරාම හිතට ටිකක් සතුටුයි. ඉතින් මේ මම ෂර්ලොක් හෝම්ස් මියුසියම් එකට දීලා තිබුණ වෙලාවට චුට්ටක් කලින් ගියා. ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක පවුම් 18 ඉඳලා පවුම් 23ක් හරි ගාණක් වෙනකන් තියනවා වෙනම. පවුම් 18කට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි යුනිවර්සිටි ID එක පෙන්නලා අපිට පවුම් 18කට වගේ ගාණකට එක බුක් කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම තමයි බුක් කරේ. ඒක බුක් කරනකොට ඒගොල්ලන්ගේ වෙලාවක් දාන්න තියෙනවා. ඉතින් මට මතක විදිහට 10:45 වගේ වෙලාවක් තමයි දැම්මේ. ඉතින් දාලා වෙලාවක් තිබුණ නිසා මම කොහොමත් ඒකත් මගේ අයිටිනරි එකේ ප්ලෑන් කරලා තිබුණා. මම ChatGPT එකට කියලා මට හොඳ අයිටිනරි එකක් හදලා දෙන්න කියලා මගේ දවසේ වැඩ ටිකත් මම ප්ලෑන් කරගත්තා. ඉතින් එහෙම සර්ච් කරලා බලනකොට මේ පොඩි කැෆේ එක හම්බ වුණා. ඉතින් මේකට කියලා යන්න මම හිටියේ කොහොමත් පොඩි කෝපි එකකුයි ඒගොල්ලන්ගේ පොඩි පේස්ට්‍රි එකකුයි අරගෙන මම කාලා ලෑස්ති වුණා ෂර්ලොක් හෝම්ස් මියුසියම් එකට යන්න. ඉතින් මම කිව්වනේ මම ගොඩාක් පොඩි කාලේ පොත් කියවන්න ආස කෙනෙක් කියලා. ෂර්ලොක් හෝම්ස් කියන්නේ මම ගොඩාක් ආසාවෙන් කියවපු පොත් සෙට් එකක්. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ඉතින් ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසියෙන් කියවන අය නෙවෙයිනේ. ඉතින් චන්දන මෙන්ඩිස් මහත්තයාගේ තමයි පරිවර්තන ඔක්කොම මම කියුවේ. ඉතින් ඒ හරහා දැනගත්ත ගොඩාක් දේවල් එක්ක මට ෂර්ලොක් හෝම්ස් කියන්නේ මගේ හිත ඇතුලේ ජීවත් වෙන චරිතයක්. ඉතින් මෙතෙන්ට යන එක මට ගොඩාක් ලොකු හීනයක් වෙලා තිබුණා. මට මතකයි මම මේට ලන්ඩන් වලට ආවට පස්සේ මේක දැක්කට පස්සේ මට හරිම ආසාවක් තිබුණා මෙතෙන්ට යන්න. ඉතින් මේ හීනේ හැබෑ වුණා ඒ විදිහට. ලොකුම දේ තමයි මෙතන ඇතුළට ගියපුවාම ෆොටෝස් ගන්න පුළුවන් අපිට. හැබැයි වීඩියෝ කරන්න තහනම්. අපිට ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන්. මේගොල්ලන්ට පේන ෂර්ලොක් හෝම්ස්ගේ රූම් එක එතකොට ඒගොල්ලෝ අර ඩොක්ටර් වොට්සන්ුයි ෂර්ලොක් හෝම්ස්ුයි කතා කරපු තැන් එතන ඉන්න අය අපිට බොහොම ලස්සනට පැහැදිලිව ඒ කතාව ඒ දේවල් එතන තියෙන දේවල් ඕගනයිස් කරලා තියෙන විදිය ඒ හැමදේම කියලා දෙනවා. එතකොට මම මගේ ටිකට් එක වෙන් කරගන්න ගියපු වෙලාවෙත් ඒගොල්ලෝ ගයිඩ් එකක් මට දුන්නා. ඊට අමතරව කතා කරනකොට ඔන්න ඔය පේන පොතේ අපි කවුද එතනට එන්නේ බලන්න කියලා ලියන්න පුළුවන්. ඉතින් මම මගේ නම ලියලා මම ලංකාවෙන් ආවේ කියලාත් ලියලා තමයි ආවේ. ඉතින් පොඩි ආඩම්බරයක් දැනෙනවා අපි ඒ වගේ දෙයක් කරා. ඊට අමතරව දැන් ඔයගොල්ලන්ට ඔය පේන්නේ එතන මියුසියම් එකක් වගේ හදලා තියෙන පින්තූර. ලොකුම දේ තමයි දැන් ෂර්ලොක් හෝම්ස් කියවන කෙනෙක් නම් කියවපු කෙනෙක් නම් දන්නවා අපි ඒ චරිතය කොච්චර අදහන්න කැමතිද කියලා. අපි ඇත්තටම කැමති නැහැ ෂර්ලොක් හෝම්ස් කියන්නේ ෆික්ෂනල් කැරක්ටර් එකක් එහෙම නැත්නම් අර මනක්කල්පිත චරිතයක් කියලා පිළිගන්න අපි කැමති නැහැ. එතකොට මෙතෙන්ට කියපුවාම තවත් කල්පනා වෙනවා මෙයා ඇත්තටම හිටපු කෙනෙක් නේද එහෙම කියලා. හැබැයි ඉතින් එතන ගිහම මගේ හිතට තමයි අපොසිටිවිලක් තමයි අනේ මෙච්චර පොඩි ඇඳකද ෂර්ලොක් හෝම්ස් නිදාගත්ත කියලා. හැබැයි ඊටත් පස්සේ ඔන්න මගේ ඔළුවට ආවා නෑ ඉතින් ඒ ඇත්තටම හිටපු චරිතයක් නෙවෙයිනේ කියලා. එතෙන්ට ගියාට පස්සේ ඒගොල්ලෝ අපිට කියලා දෙන විදිහ එක්ස්ප්ලেইন කරලා දෙන විදිහ ඒ දේවල් එක්ක අපිට කොහොමත් ෂර්ලොක් හෝම්ස් කියන්නේ මනක්කල්පිත චරිතයක් කියලා මතක් වෙන්නෙම නැහැ. ඉතින්
මෙතන ෂර්ලොක් හෝම්ස්ගේ කාමරයට අමතරව එතකොට ඒගොල්ලන්ගේ මිසස් හඩ්සන්ගේ කාමරය, එතකොට එයාලගේ විසිත්ත කාමරය, ෂර්ලොක් හෝම්ස් කොහොමද මේ එයාලගේ කියන්නේ එයාගේ කස්ටමර්ස්ලා එහෙම නැත්නම් එයාගේ සේවාදායකයෝ අර ජනේලෙන් එළිය මූණ කියන්නේ ඒගොල්ලන් වාඩි වෙලා හිටපු විදිහ ෂර්ලොක් හෝම්ස් ජනේලෙ පැත්තේ වාඩි වෙලා, එතකොට එයාගේ සේවාදායකයාගේ ඉස්සරහ වාඩි වෙලා. ඉතින් එතකොට අර ජනේලෙ එළිය කෙලින්ම වදින්නේ සේවාදායකයාගේ මූණට. එතකොට ෂර්ලොක් හෝම්ස්ට පුළුවන් එයාගේ මූණේ තියෙන අර එමෝෂන්ස් ඒ දේවල් හරියටම කියවන්න. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ විස්තර කරලා දෙනකොට අර බැවිලා පේනවා ෂර්ලොක් හෝම්ස් කොහොමද වාඩි වෙලා ඉන්නේ, සේවාදායකයා කොහොමද වාඩි වෙලා ඉන්නේ. එතන මෙහා පැත්තේ පොඩි මේසයක් තියෙනවා. මේ මේසේ ඩොක්ටර් වොට්සන් වාඩි වෙලා එයා ඒකේ අර කියන ඒවා ලියා ගන්නවා කියලා. ඉතින් හරි ලස්සනට විස්තර කරලා දුන්නා. හරිම ඉමෝෂනල් මොහොතක් ඒක මට. මොකද මම ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න ගත්තේ මම 5 වසරේ ඉන්නකොට. මට හොඳට මතකයි. එතකොට මම පුස්තකාලේ අර ළමා කාඩ් එකක් තමයි තිබුණේ. මෙම්බර්ෂිප් එකක් කියන්නේ ළමා සමාජික කියලා තමයි තිබුණේ. ෂර්ලොක් හෝම්ස් වගේ පොත් දුන්නේ ඇත්තටම ලොකු අයට, වැඩිහිටි ආශ්‍රිත තියෙන පොත්. හැබැයි මට මතකයි මම පරිවර්තන කොටට දුවලා ගිහිල්ලා ඒ පොත් අරගන්නවා. ඉතින් මට සමහරවිට කියලා තිනවා මේ පොත් නම් මේ ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ පොඩි ළමයිට. ඒවා තියෙන වැඩිහිටි ආශ්‍රිත කියලා. ඉතින් මට තව අවුරුද්දක් හරි දෙකක් හරි තිබුණා. ඉතින් එහාට වැඩිහිටි ආශ්‍රිතට බැඳෙන්න පුළුවන් අවුරුදු 12න් වගේ මම හිතන්නේ. ඊට පස්සේ වබරෝ කරන්න පුළුවන්. හැබැයි මම ඒ කාලේ ඉඳන්ම ෂර්ලොක් හෝම්ස් කියවපු පාඨකයෙක්, හරිම ආසාවෙන් රස විඳපු පාඨකයෙක්. ඒකට මම කැමති වෙලා හිටපු තරම් මට කියාගන්න වචන මදි. ඉතින් ඒක මගේ ජීවිතේ ලස්සන මොහොතක් වුණා. ඒක හරිම රිලැක්සිං. මේ වගේ වෙලාවක මට ඒ වගේ අර පොඩි කාලේට සම්බන්ධ දෙයක් කරන්න ලැබුණ එක ලොකු සතුටක්. ඉතින් මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ ඊට පස්සේ මම එහා පැත්තේ පාක් එකට ගියා. පොඩ්ඩක් ඔළුව නිදහස් කරගන්න ඕනකමක් තිබුණ නිසා. ඉතින් මම කිව්වේ පාත්‍යෝ එහෙම ඉන්නවා කියලා. මේක නම් ලේන්නු හිටියේ නැහැ ඒ වෙලාවේ මට මතක විදිහට. හැබැයි මම ඉස්කෝලේදී යන පාක් එක ළඟ ලේන්නු ඉන්නවා. ඒක ගොඩක් ප්‍රසිද්ධ පාක් එකක් නොවන නිසා මම ඉස්කෝලේ යන ගමන් අර පොඩි නට්ස් වර්ග එහෙම ලේන්නුන්ට සමහරලාට දෙනවා. හැබැයි මට ගොඩක් කල් කරන්න හම්බුනේ නැහැ. කොහොම වුණත් මෙතන නම් පැහැදිලිවම කියලා තියෙනවා සත්තුන්ට කැම දෙන්න එපා කියලා. මම කොහොමද අරගෙන ආවෙත් නැහැ. මොකද මේක අර සෙන්ට්‍රල් ලන්ඩන් ඒ කියන්නේ මැද්දේ තියෙන නිසා, ටවුන් එක මැද නිසා ටිකක් අර rules and regulations තියෙනවා. ඒවා පැහැදිලිවම ගහලා තියෙන නිසා දෙන්න බයයි කොහොමත්. ඒ නිසා මම මේ වගේ දේවල් කරන්න ගියේ නැහැ. ඕගොල්ලෝ අහලා තියෙනවත් දන්නේ නැහැ එංගලන්ත කාලගුණය ගැන. එංගලන්ත කාලගුණය මේ බලද්දි වෙනස් වෙනවා. දැන් මේ අපි ඉන්නේ සමරකේදී. ඉතින් ඔකට දකින්නද දැන් චුට්ටකට ගලෙන් හොඳට අවුව වැටිලා ඇස් දෙක කරගන්න අමාරු තත්ත්වයට තිබුණේ. හැබැයි ඔන්න මම පාක් එකට ආවෙලා ඉඳලා චුට්ට අර අඳුරු ගතියක් ඇවිල්ලා වහින්න ආවා. ඉතින් වහින්න ආවා විතරක් නෙමෙයි ඇත්තටම වැස්සා. හැබැයි මම අර එදා හිටියේ කොහොමද මට සෝලෝ ඩේට් එකක් යන්න ඕනේ කියන මානසිකත්වයත් එක්ක නිසා මම හිතුවා නැහැ වැස්සට කමක් නැහැ, මට මේක චුට්ටක් ඉන්න ඕනේ. ඒ නිසා මම අර පොඩි වෙලාවක් එතන ගත කරලා තමයි ගියේ වැස්ස කොහොම වුණත්. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අහසත් කළු වේගන අර කළු වලාකුළුත් එක්කම තියෙනවා. ඔය වගේ මොන හිනාව තියෙන්නේ මට අර හිනාවක් ආවා. මොකද අර අවුව තිබුණ එක මෙයා වෙලා ඉවර වෙලා ඊට පස්සේ ඉක්මනට මේ වැස්සක් ආවා. වැස්සකින් ආවා. මට ඉතින් ඒකට පොඩ්ඩක් හිනා ගියා ඇත්තටම. ඒක කොහොම වුණත් එතන හරීම නිදහස් තැනක්. අර නගර මැදේ තියෙනවා වුණත් එහෙම පොඩිපත් වෙනසක් අපිට දැනෙන්නේ නැහැ ඇත්තටම. හරීම රිලැක්ස් වෙන්න පුළුවන්. වතුර තියෙනවා, ගස් කොළන් තියෙනවා, ඒ දේවල් තියෙනවා, වාඩි වෙන්න පුළුවන්. ඉතින් මම වාඩි වෙලා අර වතුර දිහා බලාගෙන, ගස් දිහා බලාගෙන මගේ මනස නිදහස් කරගන්න මම ගොඩක් උත්සාහ කරා එතනට වෙලා. අපිට දැන් මෙහෙම කරනකොට මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි මට තනියම දේවල් කරන්න අමාරුයි. මොකද මම එහෙම තනියම මේ ඉන්න පුරුදු වෙලා නැහැ.
එකන තනියම රිලක්ස් වෙන්න මට අමාරුයි. එක්ක එහෙම වෙනවා මං ජීවත් වුණේ තනියම. දැන් අවුරුදු අන්තන 10කට ආසන්න කාලයක් මං ගෙදරින් එළියට ඇවිල්ලා තනියම ජීවත් වුණ කෙනෙක්. හැබැයි එහෙම වෙලාවට ගොඩක් වෙලාවට ඇඳට වෙලා ෆෝන් එක ඔබනවා. ඒ වගේ දේවල් කරනවා වෙන්න අර ලංකාවේ ඉන්නකොට මට එහෙම එළියට ගිහිල්ලා විනෝද වෙන්න හරි රිලැක්ස් වෙන්න හරි දේවල් කරන්න ටිකක් අමාරු වුණා. හැබැයි මම මේ channel එක පටන් ගත්තම කාලේ මම එතකොට මං හිතන්නේ ලංකාවේ අර යුනිවර්සිටි බ්ලොගර් කෙනෙක් කියලා හිටියේ නැහැ. මම ඒ concept එකට හරි ආස වෙලා මම ඒක පටන් ගත්තේ මම මේ දේවල් කරනවා කියලා හිතාගෙන. හැබැයි මම හිතපු විදිහට මට ඒක ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. ඒ කොහොම වුණත් ඉතින් ඒ කාලෙදි බැරි වුණත් හැබැයි අදටත් අර මේ දේවල් කරන්න මම උත්සාහ කරනකොට කලින්ට වඩා හොඳට මට ඒ දේවල් කරන්න පුළුවන්. මට තනියම දේවල් විඳින්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ දේවල් එක්ක මට සතුටක් තියෙනවා. අනික මේ වගේ රටකට තනියම ඇවිල්ලා එහෙම ඉන්න එකත් ලේසි නැහැ. දැන් මම ආවෙත් ඩුබායි වල ඉඳලානේ. හැබැයි එහෙදි වුණත් මම තනියම කොහෙවත් ලොකුවට ගියේ නැහැ. මොකද මම තනියම එහෙම විඳින්න පුරුදු වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි මේ වගේ ජීවිතේ අමාරු තැන්වල සමහර වෙලාවට අපි තනියම ඉන්නකොට අපි ගොඩාක් ශක්තිමත් වෙනවා. අපිට දේවල් තේරෙනවා. අපිට ඉස්සරහට යන්න තව ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඉතින් මෙතන මම ඇත්තටම පොඩි සින්දුවකුත් කිය හරිම ආසාවෙන් තමයි වටපිට බල හිටියේ. ඔයගොල්ලෝ දැක්කේ හුළඟ හරිම මේ සැරයි ඒ වෙලාවේ කුඩේ හරි පැත්තම හැරෙනවා. ඉතින් මම දන්නේ නැහැ එතනදී මම අර හරිම සතුටුනා ඒකේ විදියට උනත් මාර සතුටකින් තමයි ඒ වෙලාවම හිටියේ. ඒ වටපිටාව ඒ දේවල් බලවල මෙතන ගෙදර ළඟ වුණත් මට පාක් එකක් තියෙනවා. එතන උනලාට ගිහින් එන්න පුළුවන්. ඒකත් මේකට පොඩ්ඩක් සමානයි. ඉතින් මේ රටවල තියෙන එක තමන් කොච්චර ස්ට්‍රෙස් වුණත් තමන් කොච්චර වැඩ කරත් තමන්ගේ නිදහස් වෙලාව මේ වගේ තැනකට ගිහිල්ලා ගත කරන්න පුළුවන්. ඒක අර වෙනම දෙයක් කරනවා වගේ දැනෙන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි මම ඔයගොල්ලන්ට දැන් අර කිව්වේ මගේ සෝලෝ ඩේට් එකේ මේ දෙවෙනියට මම කරන්න හිටපු දේ. ඒකත් කොහොම හරි කරගත්තා. මම හිතන් හිටියේ පාක් එකේ තව ටිකක් වැඩිපුර වෙලාවක් ගත කරනවා කියලා. හැබැයි වැස්සයි තෙමෙනකයි ඒකත් එක්ක මට හිතපු තරම්ම වෙලාවක් මට ගත කරගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් ඒ පොඩි වෙලාව වුණත් මම ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. ඉතින් මෙතන මම චුට්ටක් කරන් අතරලා හිටියා. මේ පාක්කින් එළියට ඇවිල්ලා මට ඊළඟට ට්‍රේන් එක ගන්න යන්නත් ඒට මෙහෙට යන්න අමාරුයි. ගොඩාක්ම තදින් වහිනවා. කැමරාවට පේන්නේ නැති වුණාට ගොඩක් තදින් වහිනවා. ඉතින් මම මෙතන අතරලා ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ ඔන්න මම ට්‍රේන් එක ගන්න ගියා. ගිහිල්ලා ට්‍රේන් එක එනකන් ඔය ඉඳලා ට්‍රේන් එකේ යන ගමන් එතකොට මම තව තීරණය කරපු දෙයක් තමයි මම යන ගමන් ට්‍රේන් එකේ පොතක් කියවන්න ආසයි. ඒක මෙහෙ ලොකු ට්‍රෙන්ඩ් එකකුත් එකේ කියන්නේ ඒක හරිම සුලභ දසුනක්. අනිවාර්යයෙන්ම ට්‍රේන් එකට නැග්ගොත් කීප දෙනෙක් හරි පොත් කියවනවා. සහ මෙහෙ ඉස්කෝලවල වුණත් කියවීම කියන එක ගොඩාක් ප්‍රමෝට් කරනවා. උදේට අපිට කියවන්න වෙනම සෙෂන් එකක් ළමයිට අනිවාර්යයෙන්ම ඉස්කෝලවල තියෙනවා. ඉතින් මේ පොත මම උගන්වන්නත් තිබුණ පොතක්. මම ගොඩක් ලයිබ්‍රරි එකෙන් අරගෙන ඊට පස්සේ මම පොත් කියවුවා. හැබැයි මට කියව ගන්න බැරි වුණා ඒක ඉවර කරගන්න. ඉතින් මම ඒක චැප්ටර්ස් කිහිපයක් යන ගමන් කියවුවා. ඉතින් ඔහොම ගිහිල්ලා මම අර මට බ්‍රිටිෂ් නැෂනල් මියුසියම් එකට යන්න ඕමනාවක් තිබුණාට ඒක ඒ වෙලාවේ ඕගනයිස් කරගන්න මට අමාරුයි. මම චුට්ටක් දෙවිලත් හිටියේ. මහන්සිත් එක්ක කකුල් දෙක අතර දෙනවා. ඒවත් එක්ක මම ඉතින් ගියේ නැහැ. ඒක එතෙන්ට ගියේ නැහැ. ඊට පස්සේ මම හිතුවා ගෙදර යන ගමන් මම හරි හොඳ රෙස්ටොරන්ට් එකකින් කනවා කියලා. ඉතින් ඔතනින් බැහැලා මම ඊට පස්සේ කාලා බීලා කරලා ගෙදර යන්න තමයි අන්තිමට ප්ලෑන් කරේ. ඉතින් ඒ විදිහට තමයි මගේ සෝලෝ ඩේට් එක ඇත්තටම ගෙවුනේ. ඒ කොහොම වුණත් එදා දවසේ මම ගොඩාක් සතුටින් ගත කරා. ඒ වගේ දෙයක තියෙන වටිනාකම මම තේරුම් ගත්තා. ඉතින් මම කලින් කිව්වා වගේ ඒක මගේ ඔෆිෂියලි ගත්තහම ෆස්ට් සෝලෝ ඩේට් එකට ෆුල් ඩේ එකක් කියපුවා. හැබැයි එහෙම නැත්තම් මම ගොඩක් වෙලාවට මානසිකව
වැටෙනවා වගේ වෙලාවක නැත්තම් ස්ට්‍රෙස් වෙන වෙලාවක ડિප්‍රෙෂන් වගේ එන්න හදන වෙලාවක මම එක්ක එළියට ගිහලා මොන හරි කාලා නැත්තම් පාක් එකකට ගිහිල්ලා හිත නිදහස් කරගන්න වැඩ කරනවා. ඉතින් කැමවලට මම කොහොමත් කැමති කන එක තමයි මගේ සතුට අර දුක නැති කරන එක විදිහක්. ඉතින් ඔය විදිහට තමයි මගේ පළවෙනි ඔෆිෂියල් දවසක් ගියපු සෝලෝ ඩේට් එක ඉවර කරලා මම ගෙදර ගියේ. ඉතින් මම කැමති ලංකාවෙන් කවුරු හරි උගන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එක එක රටවල් වල ඔයගොල්ලන්ට මට පුළුවන් විදිහට සේවයක් ලබා දෙන්න. ඔයගොල්ලන්ව ගයිඩ් කරන්න. මොකද මම දන්නවා මම මේ දේවල් කරනකොට මට මඟ පෙන්වන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් මම ගොඩාක් වැරදි දේවල් කරලා තමයි අන්තිමට මේ විදිහට ආවේ. හැබැයි මට පුළුවන් විදිහට මම හැමෝටම මේ දේවල් කියලා දෙන්න කැමතියි. ඉතින් එහෙනම් ඔය ටික තමයි ගිහින් එන්නම්. ස්තුතියි. බයි.